Share video breaking news. අයිබෝන් සුබ සන්දාවක් තවත් විශේෂ ප්‍රවෘත්තියක් වෙතරයි අවධානය යොමු කරන්නේ රත්නගිරිය මහජන ක්‍රීඩාංගණයේ පැවැත් වූ සැනකෙළි භූමියේදී සිදුවුණු යම්කිසි කාරණා කීපයක් ගැන මේ වෙද්දී සමාජයේ කතාබහට ලක් වී තිබෙනවා. මේ ගැන අද සන්ධ්‍යාවේ අපි විමර්ශනයක් ආරම්භ කරා. දැන් මේ තොරතුරු සියල්ල අපි ඔබ හමුවේ විකාශය කිරීමට සූදානම්. විශේෂයෙන් නොසිතූ මොහොතක ඊයේ රාත්‍රියේදී ෆෙරිස් වීල් එකෙන් වැටි කුඩා දරුවෙකු මාරවිල රෝහලට රෝහල්ගත කර තිබුණා. රෝහල් ආරංචි මාර්ග අප වෙත ප්‍රකාශය කළේ මේ වෙනකොට දරුවා ප්‍රතිකාර ලැබෙමින් නිවසට පිටව ගිහින් තියෙන බවයි. මේ කාරණේ පිළිබඳව වීඩියෝ දර්ශන දැන් අප වෙතට යොමු වී තිබෙනවා. මේ සිද්ධියට මුණ දුන් අයගේ ජංගම දුරකථනයේ ස්ථානයේ තිබී නැති වී තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ හැකි ඉක්මනින් මේ ජංගම දුරකථනයේ ගත කෙනෙක් ඉන්නවා ලබා දෙන්න කියලා. මේ දරුවාගේ සියලු අධ්‍යාපන කටයුතු වල සියලු ඩොකියුමන්ට් මේ දුරකථනයේ තිබෙන බැවින් ඔවුන් අපහසුතාවයට පත් වී තිබෙනවා. ඒක නිසා ඔබ දකින්න කෙනෙක් හරි ඔබ වැරදිලා හරි මොනියම් හෝ ආකාරයකින් මේ දුරකථනය දැක්කනම් ඔබ අතේ තිබෙනවා නම් මේ දුරකථන අංක වලට කතා කරලා මේ දුරකථනය ඔවුන්ට ලබා දෙන්න මෙන්න අපිට ඉල්ලා සිටිනවා. Samsung වර්ගයේ 10 වර්ගයේ නිල් පාට ජංගම දුරකථනයක් තමයි. ඒක නිසා ඔබ වැරදීමකින් හරි මේ රැගෙන තිබෙනවා නම් ඔබ මේ දුරකථන අංක වලට කතා කරන්න. නැත්නම් ඔබ අප ආයතනයේ දුරකථන වලට කතා කරන්න. අපි රහස්‍යභාවයේ තබාගෙන හරි ඔවුන්ට මේ දුරකථනය ලබා දීමට ඔබ සමග මැදහත්කරුවක් වෙන්නම්. කොහොම නමුත් ඔබ මේ දකින්නේ මේ දරුවා ඊ රාත්‍රියේදී මුණ දුන්නේ අයහපත් තත්ත්වය ගැන. අපි මේ ප්‍රවෘත්ති විකාශය කරන්න කලින් මේට අදාළ වාර්ෂිකයට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. දැන් ඒ සජීවී දුරකථන ඇමතුමේ හඬපටයට අපි සවන් දෙමු. මම ශා වීඩියෝ ටීම් එකකින් කතා කරන්නේ. ඔයාලගේ නේදාරී ෆෝන් එකක් නැතුව ඔයාලගේ ඒක මොකද හම්බුණාද කොහොමද? නෑ ඊ හම්බුන්නේ නෑනේ. මට මේ ෆෝන් එක නෙමෙයි වටින්නේ මේ ඒකේ තියෙන දේවල් අනේ ඒක ළමයා ඉස්කෝලේ ඉගෙන ගන්න දේවල්. එතකොට මේ ළමයාට කොහොමද මල්ලේද? ළමයාට දැන් නම් මේ මම හුම්දාලා මේක මාරවිල හොස්පිටල් එකේ ඉතින් දැන් මේ රිස්ටාර්ට් කරාද? දැන් හන්දෑව මේක කරන දුන් තව ටිකකින් අරන් එනවා කියලා. ෆෝන් එක මොකද්ද? ෆෝන් එක මොන වර්ගයක්ද? වර්ගේ Samsung M10 එකක්ද කොහෙද නේ M10 එකක්. මම අදාපි M10 නිල් පාට එකක්. ඒ කියන්නේ ඉතින් මොකක්ද උනේ ඉෂුව එක? කොහොමද උනේ? අපි නැග්ගලා ගියානේ. දැන් අර මම පොඩි දෙන්න මමයි වයිෆුයි මේ අපි පුංචිගේ පොඩි එක්කෙනා ගියා. ඒක පොඩි එක්කෙනාට යන්න ඕන කියලා. ඊට පස්සේ මම ආයේ නතර යන්න එක නතර ස්ටාර්ට් කරන්න කලින් මම නැග්ග අර දෙන්න තනියෙන් ඉඳා. ඊට පස්සේ ඒක 4 දෙනෙක් විතර ගියා ගේ සීට් එකේ. ඒ 3 දෙනෙක් ගියේ මේ ඊට පස්සේ දාද්දි ටික වට 3ක් 4ක් ගියා හොඳට ගියා. ඊට පස්සේ එන්නෙන් ස්පීඩ් එක වැඩි වුණා. වැඩි වෙද්දි මම මේ වැඩි වෙද්දි අමාරුයි වගේ ඉන්න බැරි ගන්නට වැඩි වුණා. මං කෑ ගහලා තත්ත්වෙත් දැම්ම ඉවස්සේ. තත්ත්ව දාලා කෑ ගහලා කිව්වට ඇහෙන්නේ නැහැ නේද කරගෙන ස්පීඩ් එකට. ඔව්. ඒකම තව වැඩි වුණා. තව වැඩි වෙද්දී මේ පයිප් එකක් නැහැ තියෙන රින්ද ගන්න සීට් එක වගේ එක. ඒක අර එහෙට මෙහෙට වදිද්දි මේ දෙපැත්තෙන් ඈත් වුණා. ඈත් වෙලා තමයි ලොක් එක පැන්නා. ලොක් එක ඉස්සරහින් අම්බියක් වගේ ඉන්නේ තියෙන ලොක් එකට. ඒ ලොක් එක පැනලා ඒ ලොක් එක ඉස්සරහට පයින්නවා එක්කම ළමයා විසික් වුණා. පිටිපස්සට අපි ගිහිල්ලා අර වැදුනානේ මේ පිටිපස්සට ගිහිල්ලා වදින පිටිපස්සට වෙන පැත්තකට ආය යනවා. වෙන පැත්තකට ආයෙද්දි ලොක් වුණා. ආයෙත් ලොක් වුණා. ආයෙ ඉස්සුණා ඒක. පාත්‍රලා දෙන කායෙ ඉස්සුණා. අර ඒක දෙන ප්‍රෙෂර් එකට ආයෙ ලොක් වුණා. අර මේකට පයිප් එක ඈත් වෙලා ඉවරලා ආයෙ ලොක් වුණා. ලොක් කිද්දි අපි දෙන්නා ආයෙ හිර වුණා. ඇතුලේ අර ළමයා වැටෙද්දිම වැටුණා එක්කම නතර කරා. නතර කරාට ඉතින් වට 4-5ක් කරගිලානේ නතර වෙන්නේ. තුන්නේ මේ ළමයා කියනවා මෙයා ඇස් දෙක වැරලා බලවල ඉස්සෙන්ද ඇස් දෙක වැරලා බලද්දි අරක තව කැරගෙන ඉඳ එහෙම හිටියලු. එතකොට ඔයාලා ගෙවල් තියෙන සාමාන්‍ය කොහෙද කොයි හරියද මේක හරියට දැම්මොත් එහෙම මං ඉන්නේ සින්නගාර කැරන්වත්ත පාරේ. ඌර්ලේ ව්‍යාපාර තියෙන්නේ. ඌර්ලේ ව්‍යාපාරයෙන් ඇවිල්ලා ව්‍යාපාරයෙන් ඇවිල්ලා සුදද්දි සිල්ලා මාවත කියලා තියෙන කැරන්වත්ත පාරේ. අර කොස්තහක් කියන තියෙන මෙතනින් අන්තයල මොන චන්දනය රත්තරන්බඩ කරේ ගෙදර කට්ටිය. එයාලා ගාලයින් එද්දි 4 වෙනි මොන වං අත පැත්තේ තියෙන 3 වෙනි ගේ. විශේෂයෙන් මේ සමාජයේ කතාබහට ලක්වීමින් තියෙන නිසා මේ කාරණේ අපි ඔබට සටහන් කරන්න ඕන. මේ සංවිධායක මණ්ඩලය ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕන. චාවෝ එන්ටර්ටේන්මන්ට් සහ රජයේ ඉවෙන්ට් තමයි මේ සැනකෙළි භූමිය සංවිධානය කරලා තිබුණේ. මේ ඉතා සුරක්ෂිතව සැලසුම් අනුව මේක සංවිධානය කරලා තිබුණා. විශේෂයෙන් ඔබගේ වාහනය බයික් එක මේ සියල්ල රඳවා තබා ගන්නට විශේෂ සිකියුරිටි පද්ධතියක් එක රතගාලක් වුන් සකස් කර තිබුණා. ඒ වගේම තමයි ප්‍රසංග භූමිය තුල CCTV කැමරා සවිකර
කරමින් ඔබගේ ආරක්ෂාව තහවුරු කර තිබුණා. ඒ වගේම පොලිස් නිලධාරීන් මේ ක්‍රීඩා පිටියේ හැමතැනම රඳවා තබමින් ඔබගේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් ඔවුන් කටයුතු යොදා තිබුණා. ඉතින් කිසිවක් මේ සංවිධායක මණ්ඩලයේ අතින් වුණ දේවල් නෙවෙයි. නමුත් එකිනෙකාගේ තිබෙන අපසිලිමත්කම නැති බවින් තමයි මේ දේවල් සිදු වුණේ. නැතුව සංවිධායක මණ්ඩලයේ සිදු වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වගේම ජනවාරි මාසයේ 23 වෙනිදා මේ සැනකෙළිය නැරඹීම සඳහා සභාපති එහෙනේ සිට ආපු අයගේ යතුරුපැදියක් නැති වී තිබෙනවා. BGS 4477 නැමැති ඩිවෝ වර්ගයේ යතුරුපැදිය මේ වෙනකොට අතුරුදහන් වී තිබෙනවා. තවත් සොයා ගැනීමට ලැබිලා නැහැ. මේ ගැන පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ඔබට කලින් සටහන් කළා මේ සංවිධායක මණ්ඩලයේ විශේෂයෙන් රථ ගාලක් සැලසුම් කර තිබුණා. ඉතින් ඒක නිසා ඒ නොදැනුවත්ව තමයි මේ යතුරුපැදිය මං හිතන්නේ අසල තිබෙන නිවසක මේ යතුරුපැදිය දහලා වුන් සැනකෙළිය නැරඹීමට ගිහිල්ලා තිබුණේ. ඒක නිසා රථ ගාලේ තිබුණා නම් මෙවැනි දෙයක් කොහොමවත් සිදු වෙන්නේ නැහැ. මොකද අති ආරක්ෂිත කලාපයක මේ රථ ගාල සකසා තිබුණා. ඒ වගේම හොඳ සිකියුරිටි සිස්ටම් එකක් එක්ක තමයි මේ රථ ගාල තිබුණේ. මේ නොදැනුවත්කමට හරි අසල තිබුණු නිවසක මේ යතුරුපැදිය දාලා තිබුණා. නමුත් ඔවුන් එන විට යතුරුපැදිය එහි තිබුණේ නැහැ. නැවතත් ඔබට මතක් කරන්න මේ යතුරුපැදිය BGS 4477 නැමැති ඩිවෝ වර්ගයේ නිල් පාටට හුරු යතුරුපැදියක්. ඒක නිසා ඔබ මේ යතුරුපැදිය කොහෙන් හෝ දකින්න ඔබ මේ ගැන තොරතුරක් දන්නවා නම් මේ දුරකථන අංක වලට කතා කරන්න 077 53 37 178. නැවතත් මම ඔබට දුරකථන අංකය මතක් කරන්න 077 53 37 178 දුරකථන අංකයට කතා කර මේ ගැන තොරතුරක් තියෙනවා නම් ඔබ විශේෂයෙන් දැනුවත් කරන්න. නැවතත් විශේෂ ප්‍රවෘත්තියක Share video breaking news.